අද අපි ඔබට පෙන්වන්න යන්නේ චීනයේ තිබෙන ගොවිපලක්. ඔබ දන්නවා චීනු කියන්නේ අමුතු ආහාර ගන්න ජාතියක් කියලා. ඒ නිසාම චීනයේ මිනිස්සු ආසම කෑමක් තමා ගෙමි මස් කියන්නේ. අද වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ මස් සඳහා මිලියන ගණනක් ගෙම්බන් නැති කරන ගෙම්බන් වගාවක් පිළිබඳව සහ මස් ව්‍යාපාරය සිදු කරන ආකාරය. චීනය මෙම ගෙම්බන් මගින් මිලියන ගාණක් ආදායම උපයනවා. ඉතින් මේ වටිනා වීඩියෝ එකේ අවසානය වෙනකන් රැඳී ඉන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි වගේ හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වගේම ඔයා අලුත් කෙනෙක් නම් අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. චීනය කියන්නේ ගෙමි වගාවේ ලෝකයේ ප්‍රමුඛතම රටයි. ඒ වගේම චීනය කියන්නේ ලෝකයේ ප්‍රමුඛ ගෙමි මස් පරිභෝජකයයි. චීනයේ සෑම වසරකම ගෙමි මස් ටොන් ලක්ෂ 15ක් පමණ පරිභෝජනය කරන අතර මුළු ලෝකයේ මිනිසුන් වාර්ෂිකව ගෙමි මස් ටොන් මිලියන 2ක් පමණ ආහාරයට ගන්නවා කියලා තමයි ඇස්ටිමේන්තු ගත කරලා තියෙන්නේ. ඉතින් මේ ගෙමි මස් ඉල්ලුමට සරියන සැපයුම ලබා දීම සඳහා චීනයේ ගෙමි මස් ගොවිපළවල් දහස් ගාණක් ඉදි වෙලා තියෙනවා. මේ ගෙමි මස් නිෂ්පාදන සහ පරිභෝජනය චීනයේ ආර්ථිකයට සහ සූප ශාස්ත්‍ර කර්මාන්තයට සැලකිය යුතු දායකත්වය ලබා දෙනවා. දිනෙන් දින වර්ධනය වෙන මෙම වෙළඳ පොළ ඉල්ලුම සපුරාලීම සඳහා ගොවිපළවල් දහස් ගාණක් චීනයේ ඇති වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ගොවිපළවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ගෙම්බන්ගේ සංසර්ග ක්‍රියාවලිය සඳහා ස්වභාවික පරිසරයක් වගේ නිර්මාණය කරපු පිරිසිදු ජල ටැංකිවල තමයි මේ ගෙම්බන් සංසර්ගයේ යෙදෙන්නේ. සංසර්ගයෙන් පසු ගැහැණු ගෙම්බන් බිත්තර දමනු ලබන අතර පිරිමි ගෙම්බන් මේ බිත්තර සංසේචනය කරනවා. ඉතින් මේ බිත්තර සාමාන්‍ය උෂ්ණත්වයේ යටතේ නොසෙල් වෙන පරිදි නොගැඹුරු ජල ටැංකියවල තැන්පත් කරනවා. ඉතින් මේ බිත්තර වලින් පසු හිස් ගෙඩියන් මතුවී ඔවුන්ගේ වැඩෙන අවධිය ආරම්භ වෙනවා. ඉතින් මේ හිස් ගෙඩියන් ඉක්මනින් වර්ධනය කරන්න සුවිශේෂී ආහාර වේලක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අධීරය සති කිහිපයක් පවතින අතර හිස් ගෙඩියන් ගෙමි පැටවුන් බවට පරිවර්තනය වුණාම ඔවුන් හොඳින් වැඩුණු ගෙම්බන් බවට පත් කරන්න විශාල පොකුණුවලට මාරු කරනවා. ඉතින් මේ ගෙම්බන් විශාල පොකුණුවලට මාරු කරනවත් එක්කම මේ ගෙම්බන් වගා කරන ක්‍රියාවලියේ සුවිශේෂී හා තීරණාත්මක අවධිය පටන් ගන්නවා. මේ ගෙම්බන් හොඳින් වර්ධනය වෙන්න විශේෂ සැලකිල්ලක් සහ ගෙම්බන්ට හොඳ වටපිටාවක් අවශ්‍ය වෙනවා. මේ ගෙම්බන් හොඳින් වැඩෙන්න අවශ්‍ය වන්නේ මූලික කාරණා දෙකයි. ඒ තමයි පෝෂදායී ආහාර සහ පිරිසිදු හා පරිපූර්ණ පරිසරයක්. ඉතින් මේ ගෙම්බන් ආසාදන වලින් වැළැක්වීමට නිරෝගීව වැඩීමටත් මොවුන් සිටින පොකුණුවල ජලය පිරිසිදුව තබා ගන්න ඕනේ. කොච්චර පිරිසිදුවට තියාගන්න ඕනේ කියනවා නම් මේ පොකුණුවල ජලය මිනිසුන්ට බීමට පවා සුදුසු වෙන්න ඕනේ. ඉතින් මේ වැඩිහිටි ගෙම්බන් ඉතාමත් කෑදරයි. විශේෂයෙන්ම ආහාර වේලක් අතපසු වුණොත් පොඩි ගෙම්බන්ව කාතැමීමට පවා උත්සාහ කරනවා. ඉතින් අපි බලමු මේ ගෙම්බන්ට ආහාර වශයෙන් මොනවද දෙන්නේ කියලා. මේ ගෙම්බන්ට දවසට 2-3 වතාවක් ආහාර අවශ්‍ය වෙනවා. ආහාර වශයෙන් මොවුන්ට ලබා දෙන්නේ ක්‍රොමීන්, පණුවන්, අනිකුත් ප්‍රෝටීන් බහුල ආහාරයි. සාමාන්‍යයෙන් මේ ගෙම්බන්ගේ බර ග්‍රෑම් 450 සිට කිලෝග්‍රෑම් 2.8ක් දක්වා බරක් ගන්නවා. ඉතින් මේ හොඳින් වැඩුණු ගෙම්බන් අල්ලා ගැනීම සඳහා දැල් භාවිතා කර අස්වැන්න නෙලා ගන්නා අතර ඉතින් විශාල සහ නිරෝගී ගෙම්බන් වෙනම බෑග් වලට වර්ග කරනවා. ඔවුන්ගේ මිල අනිකුත් ගෙම්බන්ට වඩා වැඩි. ඉතින් මේ ගෙඹි අස්වැන්න එලීමෙන් පසු ඔවුන්ගේ මඩ සහ අපද්‍රව්‍ය ඉවත් කරන්න හොඳින් සෝදා හරිනවා. ඉතින් මේ ගෙම්බන් සෝදාගත් පසුව ඔවුන්ගේ සම සහ අභ්‍යන්තර අවයව වැනි භාවිතයට නොසුදුසු කොටස් ඉවත් කරනවා. මේ ගෙඹි මස් ඇසුරුම් කිරීම උසස් තත්ත්වයේ ගෙඹි මස් නිෂ්පාදනයේ තීරණාත්මක අවධියක්. මේ ගෙඹි මස් ජාත්‍යන්තර වෙළඳපොළවල් වල වර්ධනය වීමත් සමග චීනයේ ගෙඹි මස් වගා කර්මාන්තය චීනයේ ආර්ථිකයට දායක වෙමින් පාරිභෝගිකයන්ට පෝෂදායී ආහාර ප්‍රභවයක් සපයනවා. මේ සෑම ගෙඹි මස් පැකට්ටුවකම නිෂ්පාදන දිනය, කල්ලිකුත්වන දිනය සහ භාවිතය සඳහා උපදෙස් ඇතුළු සම්පූර්ණ නිෂ්පාදන තොරතුරු සමග ලේබල් කරනවා. ඉතින් මේ චීන වැසියන් මේ ගෙම්බන් රසවත් සහ පෝෂදායී ප්‍රණීත ආහාරයක් ලෙස සලකනවා. ඒවා ඉතා සිත් ඇද ගන්නා සුළු කෑම ආකාරයට පිළියෙල කරනවා. මේ චීන ජාතිකයන්ගේ ප්‍රණීතම ආහාරයක් තමා බැදපු ගෙඹි මස්.
මේ ගෙබි මස් කොළු බඩු සමග මිශ්‍ර කරලා බැටර් එක දාලා රන්වන් පාටට සහ ක්‍රන්චි ආකාරයට හැපෙන තෙක් ගැඹුරු තෙලේ බැද ගන්නවා. මේ ආහාරය චීනයේ ජනප්‍රියම කෑමක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා හැමෝම චීනයේ ගෙම්බන් නැති කිරීමේ ක්‍රියාවලිය සහ චීනයේ රසවත් ගෙබි මස් කෑම පිළිබඳව යමක් දැනගත්තා කියලා සිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි වගේ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.